හවස් වරුව කියලා නැහැ. හොඳටම දාඩිය. හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් වෙනදා වගේම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ අද මේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ වීඩියෝ එක පටන් ගද්දිම මම ගෙදර අස් කරන එකක් තමයි ඔයාලා දකින්නේ. ඉතින් මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක උදේවරුවේ ගෙදර අස් කරනවා කියන එක ටිකක් අමාරුයි. ඒ නිසා මට හිතෙනවා මේ දවස්වල ගෙදර අස් කරන්න, මොප් කරන්න, ඒ වගේ වැඩවලට හවස් වරුව තියාගත්තනම් ඒක තමයි හොඳම කියලා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ගෙදර ඔක්කොම අතු ගාලා දූවිලි පිහලා ඉවර වුණාට පස්සේ තමයි මම මේ මොප් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක උදේවරුේ අපි මේ වැඩ කරන්න ගත්තොත් අපිට ගොඩාක් මහන්සි. ඉතින් මම කරන්නේ හොඳටම හවස් වුණාට පස්සේ 4ට 5ට විතර වගේ තමයි මේ වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ වෙනකොට හොඳටම කළුවර වැටිලායි තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් රස්නේ පොඩ්ඩක්වත් අඩු නැහැ. මම හිතනවා මේ දවස්වල ගෙදර අස් කරන්න හොඳම වෙලාව තමයි මේ වෙලාව. එතකොට අපේ ගෙදර තියෙන රස්නෙත් ගොඩාක් දුරට අඩු වෙලා අපිට ඇත්තටම මේ රෑ වෙනකොට ගොඩාක් දුරට රස්නේ අඩු කරගන්න හොඳ විසඳුමක් කියලා මම හිතනවා. ඉතින් ඔයත් ඔයාගේ ගෙදර හරිම ලස්සනට සුවඳට තියාගන්න කැමති කෙනෙක් නම් මම හිතනවා මම මේ කියන ටිප් එක ගොඩාක් වැදගත් වෙයි කියලා. මම ගෙදර මොප් කරන්න කලින් මුලින්ම කරන්නේ ගෙදර තියෙන හැම බඩුවක්ම හැම පුටුවක්ම වගේ හොඳට දූවිලි පිහා ගන්නවා. දූවිලි පිහාගෙන තෙත නැති රෙදි කෑල්ලකින් ඒ පුටු ගෙදර තියෙන ගෘහ භාණ්ඩ හැම එකක්ම වගේ හොඳින් පිහනවා. පිහලා ඉවරුණාට පස්සේ අතු ගාලා තමයි මම මොප් කරන්න ගන්නෙ. මොප් කරලා ඉවරුණාට පස්සේ මම තෙත රෙදි කෑල්ලක් හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ඒකට කම්ෆර්ට් ටිකක් දාලා හොඳට තෙත මිරිකලා ගෙදර තියෙන ගෘහ භාණ්ඩ හැම එකක්ම වගේ පිහා ගන්නවා. විශේෂයෙන්ම පුටු, මේස වගේ දේවල් පිහා ගන්නවා. ඉතින් එතකොට ගෙදර හොඳ නැවුම් සුවඳක් තමයි තියෙන්නේ. හවස් වරුව කියලා නැහැ. හොඳටම දාඩියයි. මේ පේනවා ඇතිනේ දවල් කරා නම් කොහොමද කියලා හිතන්නකෝ. ඉතින් මම හිතනවා මේ දවස්වල ලේසිම ක්‍රමේ තමයි මේක. හවස් වෙලා අස් කරන එක. ඉතින් ඔයාට තියෙන්නේ පොඩි ගෙයක් වුණත් ලොකු ගෙයක් වුණත් ඔයා ඒ ගෙදර පිළිවෙලට පිරිසිදුවට තියාගන්න එක තමයි වැදගත්ම දේ. එතකොට තමයි අපිට උනත් අපේ ගෙදර ඉන්න ආස හිතෙන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ ගෙදර පිරිසිදු කරගන්නේ මෙන්න මේ වගේ දේවල් වලින්. ඉතින් මම ගෙදර සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක්වත් මොප් කරගන්නවා. ඊට කලින් පුළුවන්කම තිබුණොත් අනිවාර්යයෙන්ම සතියකට සැරයකුත් මොප් කරන වෙලාවල් තියෙනවා. ඉතින් අපි මේ විදිහට තියාගත්තාම හොඳ දවසක් එනකොට ගෙදර විශේෂ දවසක් තියෙනකොට ආපහු අමුතුවෙන් අපිට ඒ දේවල් අස් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ඔයාලා දකින්නේ තවත් දවසක්. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක අනිවාර්යයෙන්ම අපි කොණ්ඩෙට තෙල් ටිකක් දානවා නම් ඒක ගොඩාක් හොඳයි. මමත් මේ ලෑස්ති වෙන්නේ හොඳට ඔයිල් කරගෙන ස්ටීම් කරගෙනම වොෂ් එකක් දාගන්න. ඉතින් මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක කොණ්ඩෙට තෙල් දානවා කියලා කියන්නේ අපේ ඇඟට ගොඩාක් හොඳ දෙයක්. ඉතින් මමත් ඉතින් අද හිතුවා අද මට මී ටයිම් එකක් ගන්න හොඳම දවස කියලා. ඉතින් මම මුලින්ම ඔයිල් කරගන්නවා. ඊට පස්සේ මම හිතුවා පැක් එකක් දාලා ෆේෂියල් එකක් එහෙම කරගන්න ඕනේ කියලා. ඉතින් අපි වෙනුවෙනුත් අපි දවසක් වෙන් කරගන්න ඕනේ නේද? අපේ ගෙදර ලස්සනට පිරිසිදුවට තියාගන්නවා වගේම අපිත් ලස්සනට පිරිසිදුවට ඉන්න ඕනේ. එතකොට තමයි අපිව දකින හැම දවසකම අපිට ආස හිතෙන්නේ. අපිට අපිව එපා වෙන්නේ නැතුව තියෙන්නේ කියලා තමයි මම නම් හිතන්නේ.
ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ රසම රස කෑම එකක් හදාගන්න ඉක්මනට. ඉතින් අද මෙනු එක තමයි රසම රස තෙම්පරාදු කරගත්ත බත් එකකුයි. ඒකත් එක්ක මම ඌරු මස් එකක් තමයි හදන්නේ. ඉතින් අද මම විශේෂ කෙනෙක්ට කෑම එකක් දෙන්නත් එක්ක තමයි මේ කෑම එක හදන්නේ. ලොකු දෙයක් නැහැ. මුලින්ම ඉතින් මම හොඳට තෙම්පරාදු කරගෙන ඉඟුරු සුදු ලූණු ලුණු මිරිස් ඒවා දාලා කැරට් දාලා ග්‍රීන් පීස් එහෙම දාලා තෙම්පරාදු කරගත්ත රසම රස බත් එකක් තමයි මේ හදන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ අතරතුරේ මම ඌරු මස් එකත් හදා ගන්නවා මුලින්ම. ඌරු මස් එක හදන ගමන් මම ලිපේ තියලා තියෙන්නේ ලුණු. ඉතින් ඒ බත් එකට ලුණු ටිකකුත් බැදලා දාගත්තොත් තවත් රසට තියෙයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම ලුණු බැදගන්නේ. ඉතින් මම ඌරු මස් එක මුලින්ම හදලා තියලා තමයි බත් එක හදාගන්නේ. ඉතින් අද මම මේ හදන බත් එකට කැරටුයි ග්‍රීන් පීසුයි තමයි මම එකතු කරගන්නේ. ඉතින් මම හිතුවා කැරට් ටික පොඩියට කොටුවට කපා ගන්න ඕනේ කියලා. ඉතින් මේකට ලුණුත් මම කොටුවට තමයි කපා ගත්තේ. ඔන්න ඉතින් ලුණු ටිකත් රන්වන් පාට වෙනකම් බැදගෙන ඒ ටිකත් මම අයින් කරගන්නවා. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ මස් එකේ තෙම්පරාදුව දාගෙන ඉවරයි. මේකටම මස් එක එකතු කරගෙන වතුර ටිකකුත් එකතු කරලා මස් එක හොඳින් තැම්බෙන්න තියන්න තමයි තියෙන්නේ. ඉතින් ඌරු මස් එකට මම පොල් කිරි එකතු කරගන්නේ නැහැ. වතුරෙන්ම තමයි මම ඌරු මස් එක හදන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ නම් හරිම සුවඳයි. තෙම්පරාදුවට එඟුරු සුදු ලුණු, රම්පේ කරපිංචා, ඒ වගේම එනසාල්, කරාබු නැටි ඒ වගේ දේවල් දැම්මට පස්සේ කොහොමත් මේ කෑම එක ගොඩාක් රසයි. ඉතින් තෙම්පරාදුවත් එක්ක මම තෙල් ගොඩාක් එකතු කරලා නැහැ. මොකද ඌරු මස් වලත් තෙල් තියෙන නිසා මම පොඩ්ඩක් තමයි තෙල් එකතු කරගත්තේ. ඉතින් මේක හොඳින් මේ විදියට හැඳි ගාලා ටික වෙලාවක් මේකේ තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි මම වතුර ටිකක් එකතු කරලා වහලා හොඳින් උයාගන්නේ මස් එක. ඉතින් දැන් මේ තියෙන්නේ අපේ මස් එක. ඉතින් මේ වෙනකොටත් හරිම රසට වගේම හරිම ලස්සන පාටට ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් හරිම සුවඳයි මේ වෙනකොට. තව ටිකක් වෙලා තැම්බෙන්න තියන්න ඕනේ. ඉතින් මම මේ විදියට ටිකක් හැඳි ගාලා ආපහු වහලා තම්බ ගන්නවා මස් එක. ඉතින් මම අන්තිමටම එකතු කරගන්නේ බැදපු 3-5 කුඩු. අපි කළු කුඩු කියලාත් කියනවා. ඉතින් ඒවා ටිකක් එකතු කරලා පොඩි වෙලාවක් වහලා තියාගන්නවා. මේ වෙනකොට මස් එක ගොඩාක් දුරට තැම්බිලායි තියෙන්නේ. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ රසම රස බත් එක හදාගන්න. ඇත්තටම මේ බත් එක නිකන් වුණත් කන්න පුළුවන්. ගොඩාක් රසයි. ඉතින් මම හිතුවා මේ රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම ඉතින් මේ රයිස් කුකර් එක තමයි ලිපේ තියාගත්තේ. මොකද මේ බත් එක පොඩ්ඩක් තෙම්පරාදු කරගෙන තමයි හදන්න ඕනේ. ඒ නිසා ඉතින් මුලින්ම මම රයිස් කුකර් එක ලිපේ තියාගෙන ඒකට එකතු කරගන්නවා බටර් ටිකක්. බටර් එක පොඩ්ඩක් රත් වෙනකොට මම ඒකට ඉඟුරු සුදු ලුණු එනසාල් ඇට දෙකක් වගේ එකතු කරගෙන ලුණු ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගෙන ලුණු කුඩු ටිකකුත් එකතු කරගෙන ඒ ටික හොඳින් බැදුනට පස්සේ මම මේකට සෝදගත්ත හාල් ටික එකතු කරගන්නවා. ඉතින් කීරි සම්බ තමයි මම මේ බත් එක හදන්න එකතු කරගන්නේ. කීරි සම්බ වලින් උයපුවාම මේ බත් එක ගොඩාක් රසයි. ඉතින් ඔයාලා try කරලා බලලා කොහොමද කියලා මට කියන්න. ඉතින් අපි ගන්න හාල් ප්‍රමාණය අනුව තමයි අපි මේකට ලුණු එකතු කරගන්න ඕනේ. ඒ වගේම මම මේකට රම්ප කරපිංචත් එකතු කරගන්නවා. ඉතින් ගොඩාක් රසයි. ඒ විදියට තෙම්පරාදු කරලා මේ බත් එක උයාගත්තාම මම මේකට කහ එකතු කරගන්නේ නැහැ. මොකද බත් එක කහ පාට වෙනවා වැඩිනේ. අපි අර හදාගන්න එළවලු මිශ්‍රණයට කහ එකතු කරන නිසා මම බත් එකට නම් කහ එකතු කරගත්තේ නැහැ. ඉතින් කීරි සම්බ හදනකොට අපි වෙනදාට තියෙන වතුර ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. මම නම් ඇඟිලි පුරුකක් වගේ ප්‍රමාණයට තමයි මේකට වතුර තියාගත්තේ. ඉතින් ඒක හරි ගානටම ආවා. ඉතින් ඒක තමයි මම ඒ ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් දැන් මම මේක අරන් ගිහින් රයිස් කුකර් එකේ තියාගෙන තමයි බත් එක හදාගන්නේ. ඒ අතරතුර මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ එළවලු බත් එකට ඕන කරන තෙම්පරාදුව හදාගන්න.
ඉතින් පෑන් එකේ තියෙන තෙල් ටික රත් වුණාට පස්සේ මම එකතු කරගන්නේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කරපිංචා. ඒ ටික හොඳින් බැදුනට පස්සේ මම එකතු කරගන්නවා එනසල් ඇට දෙකක් විතර ඒ වගේම කුරුඳු කෑල්ලක් එකතු කරගන්නවා. ඉතින් මේ ටික හොඳින් බැදීගෙන එනකොට මම මේකට ලූණු එකතු කරගන්නවා. ලූණුත් කොටුවට කපාගෙන එකතු කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේම අමු මිරිස් ටිකක් එකතු කරගන්නවා. මම බත් එකටත් අමු මිරිස් දැම්මා. ඉතින් මම මේකට අමු මිරිස් එකතු කරගන්නේ නෑ ඒ නිසා. ඊට පස්සේ අපි කපාගත්ත කැරට් ටික මේකට එකතු කරගන්නවා. ග්‍රීන් පීස් මම අන්තිමට තමයි එකතු කරගන්නේ. ඉතින් මේ ටික හොඳින් බැදෙන්න ඕනේ. ඒ ටික විනාඩි 2-3ක් විතර බැදුනට පස්සේ ලූණු එහෙම රන්වන් පාට වෙනකම්ම බැදෙන්න අරින්න එපා. ටිකක් සාමාන්‍යයෙන් ඒක අර විනිවිද පේන ස්වභාවයක් එන්නේ ලූණු එක. අන්න ඒ ගානට බැදුනහම ඇති. ඉතින් මම එකතු කරගත්තේ බෝංචිත් මම පොඩියට තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් කැරටුයි බෝංචි තමයි මම එකතු කරගන්නේ. ඉතින් මම මේ වෙලාවේ ආයෙමත් බටර් තේ හැන්දක් වගේ එකතු කරගත්තා. මොකද බටර් වලින් ටෙම්පරාදි වෙනකොට මේ එළවලු එක ගොඩාක් රස නිසා. ඉතින් ඊළඟට මම මේ වෙලාවේ ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ඒ වගේම කහ කුඩු ටිකක්, කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මේ ටික හොඳින් කලවම් කරලා මම දැන් එකතු කරගන්න හදන්නේ බිරියානි පවුඩර් එකෙන් තේ හැඳි 2ක් වගේ එකතු කරගන්නවා. ඉතින් මේක නම් මම මේ කියන්නේ අවශ්‍ය නැහැ. මේක ඔයාලා කැමති නම් එකතු කරගන්න පුළුවන්. හැබැයි මේක එකතු කරගත්තම අමුතු රහක් තමයි මේ බත් එකේ එන්නේ. ඉතින් ඔන්න අන්තිමට මම ග්‍රීන් පීස් උත් එකතු කරගන්නවා. මේක තඹගත්ත ග්‍රීන් පීස් නිසා තමයි මම අන්තිමටම එකතු කරගන්නේ. මොකද මේක තැඹිලානේ තියෙන්නේ ටිකක් රත් වුණාම ඇති නිසා. ඉතින් මේ ටික හොඳින් කලවම් කරලා වතුර ටිකක් එකතු කරලා හොඳින් වහලා උයා ගන්න තමයි තියෙන්නේ විනාඩි 2-3. ඉතින් ඔන්න අපේ බත් එකට එළවලු ටිකත් ලෑස්ති කරගෙන තමයි දැන් තියෙන්නේ. මම ඉතින් ඉක්මනට කිචන් එකත් ක්ලීන් කරගත්තා. මෙන්න මේ විදිහට කිචන් එක ක්ලීන් කරගත්තට පස්සේ ඔන්න මේ වෙනකොට අපේ බත් එකත් ලෑස්ති. මේ තියෙන්නේ මම හාල් හොදපු වතුර. ඉතින් මම මේක පැලවලට දාන්න අයින් කරගත්තා. දැන් මම ලෑස්ති වෙන්නේ අපේ මේ එළවලු මිශ්‍රණයේ අපි හදාගත්ත බත් එකත් එක්ක කලවම් කරගන්න. ඇත්තටම මේ බත් එක ගොඩාක් සුවඳයි. මොකද ඒකට බටර්, එනසල්, ඉඟුරු සුදු ලුණු මේ දේවල් දාලානේ අපි හදාගත්තේ. ඒ නිසා බත් එක ගොඩාක් රසයි. ඉතින් මේ ටික හොඳින් කලවම් කරගෙන ලස්සන බත් එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ බත් එක මාර සුවඳයි. ඔයාලත් ගෙදර try කරලා බලලා මට රසයිද කියලා අනිවාර්යෙන්ම කියන්න. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේකට මස් වර්ගයක් එහෙම නැත්නම් ඉස්සෝ ඒ වගේම බිත්තරත් එකතු කරගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ බත් එක නිකන් උනත් කන්න. ඉතින් ගොඩාක් රසයි. මම හිතනවා මේක හෙල්දි කියලා. මොකද කිසිම රසකාරකයක් මම මේකට එකතු කරේ නැහැ. බිරියානි පවුඩර් එකෙත් තියෙන්නේ තනිකරම 3-5 වර්ගනේ. ඉතින් මම හිතනවා මේක හෙල්දි කියලා. ඉතින් මම මේ බත් එක දැන් හදාගෙන ඉවරයි. මට හිතුණා මේ බත් එක අපේ ගෙවල් ළඟ ඉන්නවා නංගි කෙනෙක්, ප්‍රෙග්නන්ට් නංගි කෙනෙක්. ඉතින් එයාටත් ටිකක් දෙන්න. මොකද මේ කාලෙට හැමෝම ආසයිනේ රස බත් එකක් කන්න. ඉතින් මම කෙහෙල් කොලයකුත් ලෑස්ති කරගෙන රසම රස බත් එක දැන් එයාට බෙදෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මතකයිනේ මම මේ වීඩියෝ එක පටන් ගද්දිම ලූණු බැද්දා. ඉතින් මේ බත් එකට අපි බැදගත්ත ලූණු එකත් දැන් එකතු කරගන්න තමයි තියෙන්නේ. ඒ ටිකත් එකතු කරගෙන ඔන්න ඉතින් මම දැන් බත් මුල ලෑස්ති කරගන්න තමයි හදන්නේ.
ඉතින් බත් මුල් බඳින්න දන්න කෙනෙක් නම් නෙවෙයි. හැබැයි ඉතින් කොහොම හරි මට තේරෙන විදිහට මේක මේ ලිහවෙන්නේ නැති වෙන්න උන්න හදාගත්තා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩාක් ආස ඇති කියලා. අද ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ ඉන්නවා නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.